මම ඔයගලන්ට ගෙනාවේ JLPT වලට වැදගත් කියලා හිතපු වීඩියෝ එකක්. ඉතින් ඔයාලා ගොඩක් දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් ගොඩක් අය JLPT කරනවා ඇති. ඉතින් මම අද ඔයාලට ගෙනාවා පාස් පේපර්ස් පොත් වගේක්. මෙතනදී මම අරගෙන තියෙනවා 2016 ඉඳලා 2025 වෙනකම් පාස් පේපර්ස්. ඉතින් ඔයාලට ඔයාලා කැමති අවුරුදු ගානක පාස් පේපර්ස් මේ විදියට ගන්න පුළුවන්. ඉතින් මේක ගන්න පුළුවන් ලින්ක් එක මම ඔයාලට මේ වීඩියෝ එකේම පල්ලෙහායින් දාලා තියෙනවා. එතකොට මේක ගොඩක් වෙලාවට N5 ඉඳලා N1 වෙනකන් ඔයාලා කරන ලෙවල් එකට අනුව ඔයාලට පාස් පේපර්ස් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳයි කියලා කියන්නේ අපි JLPT එක්සෑම් එක කරනකොට අපිටම මේක කීප පාරක්ම රෙන්ෂිව් කරලා අපිටම මේකේ පිළිතුරුත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම ආන්සර් ෂීට් එකකුත් මේ විදියට එනවා. ඔයාලටම පුළුවන් ඔයාලා සිලෙක්ට් කරන උත්තර හරිද වැරදිද කියලා බලා ගන්න. ඒ වගේම චෝකයිත් තියෙන හින්දා ඒක වෙනම QR කෝඩ් එකක් තියෙනවා. ඒකත් ඕගලන්ට ස්කෑන් කරලා ඔයාලටම ඒ චෝකයි එකත් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් කියලා. මොකද අපේ දැන් ජපානයේ තියෙන තත්ත්වය අනුව N2 level එකෙන් උඩ ගොඩක් ජොබ් වීසා වලට එහෙම යනකොටත් ගොඩක් ඕන කියලා තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් දැන් ගොඩාක් ළමයි JLPT කරන්න උනන්දු වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් හැමදෑමත් නැහැ. මේවා ගන්න හැමදෑම නැහැ. සමහර කාලවල වලදී විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලගොල්ලන්ටත් පුළුවන් මේ ලින්ක් එකෙන් උනත් කැමති නම් මේ පාස් පේපර් සෙට් එකක් ඕඩර් කරගන්න. Thank you.